ඒක තවදුරටත් කරන්නේ නැහැ වගේ අදහසක මං ඉන්නේ. මම දෙක වෙන්න කෙනෙක්වත් නැහැ. එහෙන දුකයි හරිද ඒ කියන්නේ. හරිද? මේ අවුරුද්දේ මං මේ අලුතෙන් 2028 පන්ති පටන් ගන්නකොට මේ එක ටවුන් එක ඩ්‍රොප් කරන්න හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ මම ලංකාව වටේ හෙට මෙහෙට දුවන එක තේරුම් නැහැ කියලා මට හිතලා තියෙන නුවරයි කුරුණෑගලයි ගම්පහයි කොළඹයි පන්ති හතර කරනවා. හරිද? කිරිබත්ගොඩ කියලා එකක් කරනවා මං මේ ඒක තවදුරටත් කරන්නේ නැහැ වගේ අදහසක මං ඉන්නේ. කියන්නේ ඒක සාමාන්‍ය මේ හෝල් එකෙන් භාගයක් විතර හෝල් එකක් තියෙනවා එහෙ. ඒ හෝල් එක පිරෙන්න ළමයි එනවා. මං කිසිම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරන්නේ නැහැ. හරිද? පන්ති පටන් ගන්නවා පමණි. ඊට පස්සේ ඉතින් මේ අවුරුදු අග වෙනකන් ඒ ළමයි ටික සාමාන්‍යයෙන් එකෙන් 70%ක් 80%ක්ම පන්තියේ රැඳලා ඉන්නවා. මේ සිද්ධිය තියෙන්නේ කිරිබත්ගොඩ ළමයින්ට ඔන්නම් ගම්පහටයි කොළඹටයි එන්න පුළුවන් නැත්නම් ඔන්ලයින් එකට එන්න පුළුවන්. අර වෙනම මම ඒකට යන එක මේ වෙලාවේ හැටියට තේරුම කියන්නේ මගේ ලොකු සීන් නෙමෙයි නිකන් මම දැන් ලොකු ගුරුවරයෙක් ඒ හින්දා මම පොඩි නගර වලට යන්නේ ඒක නෙමෙයි හරිද රයිට්. අර නුවර ඩ්‍රොප් කරන්න බෑ. කොළඹ ඩ්‍රොප් කරන්නත් බෑ. කුරුණෑගලයි ගම්පහයි කියන්නේ ප්‍රධාන ටියුෂන් නගර දෙකක්. ඉතින් ඒ ඔක්කොම තියාගෙන කිරිබත්ගොඩ මට කම්පියුටර් කෙනෙක්වත් නැහැ. කියන්නේ මම එක වුණාම දෙක වෙන්න කෙනෙක්වත් නැහැ. හරිද? අපේ පන්ති ළමයි සාමාන්‍ය 450 500 වගේ ලිමිට් එක යනවා. ඊට පස්සේ තියෙන පන්ති 50ක් විතර ඉන්නවා. හරිද? මේ ඒත් එක්ක මම නැවැත්තුවාම ඒක අනිත් අයටත් පහසුවක් වෙයි පන්තියක් කරගෙන යන්න කියලා මං හිතනවා මේ නොකර ඉන්නවා කියලා ඉතින් ඉන්න ළමයි කියන්නේ ගෙදර ඉන්න වෙලාවක් තියෙන්න ඕන ටියුට් එකක් හදන්න හරිද ළමෙක් ඉන්නවනේ එයා එක්ක ඉන්නත් වෙලාවක් තියෙන්න හරිද නේ ඒ ඔක්කොවත් එක්ක ඉතින් මේ මං හිතුවා ආයෙ කරන්නේ නැහැ කියලා හරිද ඒ කියන්නේ කරන පන්ති නවත්තන්නේ නැහැ 2027 26 පන්ති දෙක සාමාන්‍ය විදිහට කරන් ගිහිල්ලා නවත්තලා එතනින් පස්සේ ආයෙ කරන්නේ නැහැ කියන තමයි අදහස හරි මේකත් ලිව්වා නිකන් මං අලුත් අවුරුද්ද ගත්ත ඩිසිෂන් එකක් ඔයාලට කිව්වේ මේ එතකොට මට පුළුවන් ඔයාලට වැඩි වෙලාවක් දාලා ටියුට් එකක් හදන්න නේ ඔය පරක් වෙන සතියක් දෙකක් ටියුට් එක පරක් වෙන එක එහෙම වලක්ව ගන්න පුළුවන් එතකොට හරි මෙන්න මේක තමයි මම ලියන්න එපා කිව්වේ හරිද ඒක ලියලා නැහැනේ කොහොමත් ඊළඟ ලියන්න මේ ෆොරින් කී අන්තිම එක නේද ද නැත්නම් එකක්